Hello everyone, welcome to day 3. මං දන්නවා day 3 vlog එක ගේන්න චුට්ටක් late වුණා. වැඩ ගොඩක් එක්ක busy වෙලා හිටපු නිසා ඔන්න අද බලමු අපි මොනවද day 3 එකේ කළේ කියලා. මේ ලස්සන view එක අපි ඉඳපු hotel එකේ ඉඳලා එළිය පේන විදිය. ඔයාලට මතක ඇතිනේ මම කලිනුත් කිව්වා අපිට අපේ බස් එක උඩට ගන්න බැරි වුණ නිසා ලොරි එකක දාලා තමයි බඩු ගෙනිච්ච කියලා. මේ බලන්නකො කවුද අද මේ ලොරි එකේ යන්නේ කියලා. අපේ ජානයි ඉවානුයි අපේ ලියෝන් බබයි. ඒ තුන් දෙනාත් එක්ක අපේ ලේෂාන් අයියයි කවි අයියත් යනවා. මේ විදියට ඔන්න ඔක්කොම පැක් කරගෙන අපි ආයෙත් එන්න පිටත් වෙනවා. ඉතින් එන මග අපි ස්ට්‍රෝබෙරි ෆාම් එකකට ගියා. එතන චුට්ටක් බලලා ෆාම් එක පොඩ්ඩක් විසිට් කරලා ඊට පස්සේ අපිට ඕනේ වුණා කට්ටියටම ස්ට්‍රෝබෙරිස් ගන්න. ඒ නිසා අපි එතනින් ස්ට්‍රෝබෙරි ජෑම්, එතකොට ඔය ස්ට්‍රෝබෙරිස් වගේ දේවල් ගත්තා. ඒ අරගෙන එතන පොඩ්ඩක් ඇවිදලා බලලා තමයි මේ ආයෙත් බස් එකට ඇවිල්ලා අපි අපේ ස්විමින් සෙෂන්ස් පටන් ගන්න තියෙන්නේ. ඉතින් ඒ සිගින් සෙෂන් එකෙන් පස්සේ අපි ලන්ච් වලට නැවතුණා. මෙතන හරිම ලස්සන ප්ලේස් එකක්. මේ ප්ලේස් එකේ නම රම්බොඩ වෝටර් විලා. හොඳ සර්විස් එකක් එක්ක රසම රස ලන්ච් එකක් අපිට ගන්න පුළුවන් වුණා මෙතන. ඔක්කොටම වඩා මම කැමති වුණේ මෙතන තිබුණු වීව් එකට. ඉතින් ඇත්තටම මෙතන ඉස්සර නම් ඕගොල්ලන්ට බැහැලා වතුරේ නාලා එහෙම එන්ජොයි කරන්න පුළුවන් ප්ලේස් එකක්. හැබැයි ඩිත්වා එකෙන් පස්සේ ඒගොල්ලෝ කියපු විදියට මෙතන ඒගොල්ලොන්ට හොයාගන්න බැහැ කොච්චරක් ඩෙප්ත් එකක් තියෙනවද කියලා. ඒ නිසා ඒගොල්ලෝ කට්ටියට මෙතන නාන්න ඒ වගේ දේවල් කරන්න ඉඩ දෙන්නේ නැහැ. ඒ වුණාට හරිම ලස්සනයි. මට ඇත්තටම මේ වීව් එක බලාගෙන ගොඩාක් වෙලා ඉන්න පුළුවන් කියලා හිතුණා. ඉච්චරට ලස්සන තැනක්. ඒ වගේම the food was really good. ඉතින් ඔයගොල්ලොත් නුවරඑළිය පැත්තට යනවා නම් එහෙම නැත්නම් ගිහින් එනවා නම් ඔයගොල්ලන්ට මීල් එකක් ගන්න ඕනේ නම් මෙතන හොඳ ප්ලේස් එකක්. The food is really good and the service is also really good. ඉතින් ගොඩක්ම මම ඉස්සෙල්ලා කිව්වා වගේ මම ඔබ්සෙස් වෙලා ඉන්නේ මේ වීව් එකත් එක්ක තමයි. ඉතින් ඒ වීව් එක එන්ජොයි කරලා ඉවර වෙද්දිම අපේ ෆුඩ් ඇවිල්ලා තිබුණා. ඔන්න කලින් වගේමයි කට්ටියත් එක්ක කතා කර hina වෙවි කෑ ගහන ගමන් කට්ටියම එන්ජොයි කරනවා ලන්ච් එක. කලින් කිව්වා වගේ the food was really good. and මේ අපේ සඳු අපිට ඊළඟට ටිකක් දුර එනකොට chocolates දෙනවා. ඒ ඔක්කොමත් කාලා ඊට පස්සේ අපි මේ රැලිදිය කියන ප්ලේස් එක සිලෙක්ට් කරගත්තා evening tea එකක් ගන්න. ඉතින් ටී කිව්වොත් අපේ ෆැමිලි එකේ හැමෝටම එක එක varieties වලින් ටී ඕනේ. මේ බලන්නකො කට්ටිය ඔන්න දැන් ගාන හදාගන්න බැරුව ඉන්නේ. කවුද milk tea බොන්නේ, කවුද ginger tea බොන්නේ, කාටද plain coffee ඕනේ, එතකොට කාටද milk coffee ඕනේ. එහෙම කී කට්ටිය අත් උස්ස ගාන හදනවා. මේක දැක්කම ඔයාලට තේරෙනවා ඇති අපි කොච්චර fun family එකක්ද කියලා. ඔන්න ටී එකෙන් පස්සේ මේ ඉන්නේ හරිම ස්පෙෂල් කෙනෙක්. මේ අපේ සීයා. ඒ කියන්නේ අපේ තාත්තලාගේ තාත්තා. එතකොට එයාට දැන් වයස අවුරුදු 91ක්. ඉතින් අපේ සීයට දැන් චුට්ටක් ඇවිදින්න අමාරුයි. ඒ වුණත් එයා අපිත් එක්ක හැම තැනකටම බෑ කියන්නේ නැතුව එනවා. ඉතින් අපේ සීයට ඇවිදින්න අමාරු නිසා සිසිල් බප්පා තමයි සීයාව එක්කගෙන යන්නේ. ඔය විදියට ගිහිල්ලා ඔන්න අපි ඔක්කොමලා ආපහු බස් එකට යනවා. ඉතුරු ටික එන්න හිතාගෙන. ඉතින් ඒ වෙලාවේ කට්ටියවම මේ විදියට බස් එකට නගගෙන අපි කළා ආයෙත් පාරක් ලස්සන TikTok එකක්. අපි බලමු මොකක්ද අපි ඔක්කොමලම එකතු වෙලා කරපු ඒ TikTok එක කියන්නේ.
ඉතින් ඔය විදිහට තමයි අපේ 2026 නුවරඑළිය ගමන ඉවර වුණේ. දවස් 3ක්ම අපිත් එක්ක එකදිගට vlogs බලපු හැමෝටම ගොඩක් thank you. මේ ඉන්නේ අපි ඔක්කොමලා. ඉතින් තවත් අලුත් vlog එකකින් ඉක්මනින්ම හම්බ වෙමු. එතකන් හැමෝටම bye.